හායි කොහොමද ඔයාලට? ඔන්න අද අපි ආවා ලස්සන ගමක් බලන්න. අපි ඇවිල්ලා තියෙන්නේ සඳනිලගේ ගමට. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තටින් ඇතුළට වෙන්න තියෙන කරඹගල් මුල්ල කියන ගමේ තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් මේ ගමේ ගොඩාක් ලස්සන දේවල් බලන්න තියෙනවා. අපි බලමු ඉස්සරහට මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් මේ ඉන්නේ කරඹගල් මුල්ල වැව ළඟ. සඳනිලයි ගෙදර ඉඳන් අපි විනාඩි 10-15ක් විතර දුර පයින් ඇවිල්ලා තමයි මෙතනට ආවේ. අපි ඊයේ හවස මෙතනට ආව නාන්න. ඔයාලට පේන තැන වාන් දොරටුවක් තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් වතුර පාරේ වැඩි. හැබැයි එතන එහාට වෙන්න තව අපිට නාන්න පුළුවන් බන්ට් එකක් වගේ තැනක් තියෙනවා. අපි එතනින් තමයි නෑවේ. නෑ සත්තු බලන්න යනවා කිව්වට අපි මේ යන්නේ මදුනාගල උණුදිය උල්පත් බලන්න. අපි සත්තු ගැන කතා කරේ. අපි මේ යන පාරේ දිගටම තියෙන්නේ රිදියගම සෆාරි පාක් එක. ඉතින් අද අපි සෆාරි බලන්න නම් යන්නේ නැහැ. අපි වෙන දවසකම සෆාරිය බලන්න. අපි ප්ලෑන් කරලා තිබ්බේ නැති තැනකට සඳනිලගේ මල්ලි අපි වෙක්කගෙන ගියා. ඒ තමයි කරඹගල ආරණ්‍ය සේනාසනේ. අපි පහලින් වාහනේ නවත්තලා පයින් තමයි උඩට නිකන් ගියේ. ඉතින් මෙතන හරිම නිස්කලංක තැනක්. After the hardest climb, we arrived at a beautiful view. ඉතින් ඔන්න අන්තිමටම අපි ආපු තැන හරිම ලස්සනයි. මෙතන view point එකක් වගේ තැනක්. මම හිතන්නේ අපිට මෙතනට පේනවා සෆාරි පාක්, එතකොට හම්බන්තොට හාබර් එක, මේ වගේ ගොඩාක් places අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපිට හරියටම point out කරලා කියන්න බෑ මොනවද කියලා. අපිට හාබර් එකයි රිදියගම වැව බලාගන්න පුළුවන්. ඉතින් මෙතන හරිම ලස්සන view එකක් තියෙන්නේ. අපි දැන් ඉන්නේ මදුනාගල උණුදිය උල්පත් තියෙන තැන. ඉතින් මෙතන ඉස්සරහා තියෙන ටිකට් කවුන්ට් එකෙන් අපි ටිකට්ස් අරගෙන තමයි ඇතුළට එන්න ඕන.
ඉතින් ඇතුළට එනකොට අපිට ඔන්න යාලා පෙන්නලා දීලා තියෙනවා මේ මදුනාගල වටා අපිට බලා ගන්න පුළුවන් ප්ලේසස් මොනවද කියලා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ තියෙන නැෂනල් පාර්ක්ස් ගොඩක්ම මේ යවට තියෙනවා. යාල, බූන්දල, උඩවලව වගේ නැෂනල් පාර්ක්ස්, එතකොට බර්ඩ් පාර්ක් එක වගේ ගොඩක් තැන් අපිට මේ යවට බලා ගන්න පුළුවන්. මෙතන ඇතුළට වෙන්න මෙයාලා මින් මැදුරක් හදලා තියෙනවා. අපි ඔන්න ඉතින් ඒක බලන්නත් ආවා. ෆිෂරි ළමයි වුණාට මෙයාලට කොච්චර මාළු දෙකක් එපා වෙන්නේ. ඉතින් මෙතන මාළු වර්ග කිහිපයක්ම ඉන්නවා. හරි ලස්සන මාළු ඉන්නවා. ඉතින් ඔයාලා මෙතෙන්ට આવත් අනිවාර්යයෙන්ම මින් මැදුර බලන්නත් එන්න. මේ තමයි මදුනාගල උණුදිය උල්පත්. ඉතින් මේවා ටැංක්ස් විදියට තමයි හදලා තින්නේ. මේ එක ටැංක් එකෙන් ටැංක් එකට විවිධ වූ උෂ්ණත්ව මට්ටම් තියෙනවා. ඉතින් සමහරක් ඒවා ටිකක් උෂ්ණත්වය වැඩි. හැබැයි සාමාන්‍යයෙන් අපිට නාන්න පුළුවන් මට්ටමේ තියෙනවා හැම එකම. මෙතන මැද්ද තියෙනවා උල්පත. ඒ උල්පතෙන් තමයි ටැංක්ස් වලට එන්නේ. හැබැයි ඒ එක ටැංක් එකකින් ටැංක් එකට විවිධ උෂ්ණත්ව මට්ටම් තමයි තියෙන්නේ. මැද තියෙන ටැංක් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 තියෙන්නේ. ඉතින් ඒ උල්පතෙන් තමයි මේ අනිත් ටැංක්ස් වලටත් වතුර එන්නේ. ඉතින් මෙතන මේ උණුදිය උල්පත් හැදිලා තියෙන්නේ මීට අවුරුදු ගානකට කලින් මෙතන පොළොවට ඇතිවෙච්ච ලාවා පැල්මක් මගින්. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදියට තමයි අපිට මේ උණුදිය උල්පත් හම්බෙලා තියෙන්නේ. මෙතන වතුර උණුණු රසයි. ඒ කියන්නේ කරදිය වතුර තමයි එන්නේ. මෙතනින් අපි අපේ vlog එක ඉවර කරනවා. අපේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන ලස්සන videos ගොඩක් අරගෙන අපි ඉස්සරහට එන්නම්. bye bye.